බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් අපිට තියෙනවා. බුද්ධාන්තරයක එය ලැබීම තුළ ඒ ශ්‍රේෂ්ඨත්වය නිමක් නැති තරම් ඉහළ ගියත් සම්මා දිට්ඨික ජීවිතයකුත් ලබාගත්ත අපි මොහොතක් ගානේ මට අහිමි වෙනවා. ගත වෙන තත්පරයක් ගානේ සිද්ධ වෙන්නේ ජීවිතේ මට අහිමි වෙන එකයි. හුඟක් අය සූදානම් වෙන්නේ මේ ලෝකේ බොහෝ දේවල් හිමි කරගන්න. ජීවිතේ අහිමි වෙනවා. නමුත් අපි බොහෝ දේවල් හිමි කරගන්න උත්සාහ කරනවා. తాවකාලික නවාතැනක අපි ජීවත් වෙනවා. නමුත් හුඟක් අය හිතාගෙන ඉන්නේ මේක මගේ ස්ථීර නවාතැන් පොළ කියලා. අපි හැමෝම මේ ලෝකේ తాවකාලික පදිංචි කරුවෝ විතරයි. එතකොට මට කවදා කොයි වෙලාවෙ මෙහෙන් යන්න සිද්ධ වෙනවද කියන කාරණාව දන්නේ නැහැ. මරණය මා සොයාගෙන එන්න කලින් මේ සංසාර ගමන ඊළඟ නවාතැන් පොළට යන දවසේ තීරණය වෙන්න කලින් ඒ නවාතැන් පොළේදී භුක්ති විඳින්න හුඟක් දේවල් මේ ජීවිතේදී හම්බ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ ජීවිතයට ගෙනියන්න අවශ්‍ය දේවල් ටික මේ ජීවිතේදී හම්බ කරන්න ඕනේ. තව විදිහකින් කිව්වොත් මග වියදම් ටික රැස් කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සමහර අය මේ ලෝකේ සම්පත් දිහා බලලා සතුටු වෙනවා. දරුවෝ දිහා බලලා සතුටු වෙනවා. ධනෙ දිහා බලලා සතුටු වෙනවා. මට දරුවෝ මෙච්චරක් ඉන්නවා. මගේ දරුවෝ මෙච්චර ඉගෙනගෙන තියෙනවා. මගේ දරුවෝ මේ තරම් ධන සම්පත් තියෙන අය ඉන්නවා. දරුවෝ දිහා බලලා සතුටු වෙනවා. ඒ වගේම තමයි දේපොළ ඉඩකඩම් තමන්ගේ ධනෙ දිහා බලලා සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ට තමන්වත් නැතිකොට කවර පුතුන්ද කවර ධනෙද කියලා. ආන් එහෙම හැම වෙලාවෙම ජීවිතේ දිහා බලන්න ඕනේ. අපි මේ යම් කාලයක ඔය දේවල් ගැන හිත සතුටු වුණාට කවදා හරි දවසක අපි බැරුව වැටෙන දවසක් එනවනේ. අසරණ වෙන දවසක් එනවනේ. එදාට අපිට කවුරුවත් නැහැ. රෝහලකට අරන් ගියත් වෛද්‍යවරයෙක් කියන්නේ දැන් ඉතින් කරන්න ප්‍රතිකාරයක් නැහැ. ගෙදර එක්ක යන්න, හොඳට සලකන්න, කන්න බොන්න දෙන්න, හොඳින් බලාගන්න කියලා රෝහලිනුත් පිටමං කරනවා. ඒ කියන්නේ ආයෙ ගේන්න එපා කියලා. ගෙනාවට ප්‍රකෘතියත්වයට පත් කරන්න පුළුවන්කමක් නැති නිසා. දැන් මරණ මංචකයේ දවසින් දවස වේදනාව විඳිනවා. දරුවෝ මොකද කරන්නේ? දරුවන්ට කරන්න කිසි දෙයක් නැහැ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් තරම් උත්සාහ කළා. එයින් එහාට ඉතින් රෝහලිනුත් එපා කියනවා නම් දරුවන්ට වෙන කරන්න දෙයක් නැහැ. එතකොට අපේ ධනය මොකද කරන්නේ? ඒ ධනයට අපි වෙනුවෙන් මුකුත් කරන්නත් බෑ. මම තනියම මරණ මංචකයේ ඉන්න වෙලාවේ මම විසින් පුළුවන් කාලේ කරගත්ත කුසල් දහම් ටික විතරක් මට මේ වෙලාවේ තියෙනවා. හැබැයි කුසල් විතරක් නෙමෙයි අකුසලුත් මං ගාව ඉන්නවා. දැන් මට මැනීමක් තියෙන්න ඕනේ. මගේ බර වැඩි මොන පැත්තද? වැඩිපුර කරලා තියෙන්නේ කුසල්ද? වැඩිපුර කරලා තියෙන්නේ අකුසල්ද? දැන් ඒකෙන් බොහෝ වෙලාවට වෙන්නේ වැඩිපුර කෙරිච්ච පැත්තත් එක්ක යන්න. අකුසලයට එක්ක යන්න සිද්ධ වුණොත් සතර අපායේ යන්න පුළුවන්. කුසලයේ බලයෙන් පිටත් වෙන්න පුළුවන් වුණොත් සුගතියක යන්න පුළුවන්. දැන් අපිට තමයි තීරණය කරන්න පුළුවන් මොනවද මං අතින් කෙරිලා තියෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවෙම තමන් විමසන්න. ඔබ අද දවසේ මොන වගේ දේවල්ද කළේ?